හොඳයි පුතේ. ඔන්න අද අපේ ගැටලුව. බීජගණිත ගැටලුවක්. දීලා තියෙන්නේ A බෙදීම B ධන B බෙදීම A සමානයි 5යි. ඊගාවට A වර්ගය බෙදීම B ධන B වර්ගය බෙදීම A සමානයි 12 නම් අහලා තියෙනවා එකයට A ධන එකයට B කියන ප්‍රකාශනයේ අගය හොයන්න කියලා. එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ පොස් කරන්න. පොස් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ බලන්න වීඩියෝ ප්ලේ කරලා කොහොමද මම ගැටලුවට විසඳුම ලබා ගන්න කියන එක. හරි අපි හදන්න පටන් ගමු. එහෙනම් මම මේ සමීකරණයෙන් පටන් ගන්නවා. හරි. මම ඉස්සෙල්ලාම මේකේ පොදු හරය ගන්නවා. හරි. මෙතනින් මම පටන් ගන්නම්. මේකේ පොදු හරය ගත්තොත් පුතේ මොකක්ද අපිට පොදු හරය එන්නේ? AB නේ. දැන් AB B ගෙන් බෙදනවා. පොදු හරය මෙතන හරයෙන් බෙදනවා. ඒතකොට B ට B කැපිලා ගිහිල්ලා A ඉතුරු වෙනවා. ඒක ගුණ වෙනවා Aත් එක්ක ලවයේ A ගුණ කළොත් A වර්ගය කියලා අපිට ලැබෙනවා. A වර්ගය. ධන ඊගොට AB A ගෙන් බෙදුවොත් Aට A කැපිලා ගිහිල්ලා B ඉතුරු වෙනවා. AB මේ Bත් එක්ක ගුණ වෙලා කවුද? B වර්ගය හැදෙනවා. සමානයි 5යි කියලා වුණා අපිට එතන එන උත්තරේ. දැන් මම හරස් ගුණ කරන්න. මේකට යටින් එක තියෙනවනේ නේද? මේකට යටින් එක තියෙනවා. හරස් ගුණ කරොත් අපිට එනවා A වර්ගය ධන B වර්ගය සමානයි 5යි AB කියලා. ඔන්න අපි මේක එක කියලා නම් කරගමු. හරි. A වර්ගය ධන B වර්ගය සමානයි 5යි AB. ඊළඟට මම මෙහෙම කරන්න. මේ සමීකරණය ගන්න. මේකෙත් පොදු හරය මම ගන්නවා. හරි. මේකෙත් පොදු හරය ගත්තොත් මම මේ විදිහටම ගන්නම් මෙතනින්ම AB නේද? ඒකෙත් පොදු හරය AB. දැන් අපි අර ඉස්සෙල්ලා විදිහටම AB B ගෙන් බෙදනවා. B ට B කැපිලා යනවා. A ඉතුරු වෙනවා. A ගුණ කරනවා A වර්ගයත් එක්ක. A වර්ගය සහ A ගුණ කරොත් මොකද වෙන්නේ? A වර්ගය A එක්ක ගුණ කරොත් A කියලා කියන්නේ ඒකේ පළවෙනි බලය පාද සමානයි. දර්ශක එකතු වෙනවා. ඒතර මෙතන එනවා A ගේ ඝනයනේ. ඒකේ තුන්වෙනි බලය එනවා. ධන ඊගාට AB A ගෙන් බෙදුවොත් A ට A කැපිලා ගිහලා B ඉතුරු වෙනවා. B වර්ගයෙන් B ගුණ කළොත් B ගේ ඝනය කියලා එනවා. සමානයි 12යි. නේද? A ඝනය ධන B ඝනය බෙදීම AB සමානයි 12යි කියලා එනවා. දැන් මේකෙත් අපි හරස් ගුණිතය දාමුනේ. ඒතර යටින් එක තියෙනවා. හරස් ගුණ කළොත් A ඝනය ධන B ඝනය සමානයි 12යි AB කියලා ඔන්න එතන සමීකරණයක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේක මම දෙක කියලා නම් කරොත් මම ඊගොඩ මේ දෙවෙනි සමීකරණය ගන්නම්. දෙවෙනි සමීකරණය සලකලා මම ඒක පොඩ්ඩක් මෙන්න මේ විදිහට හදා ගන්නවා. එතකොට මොකද්ද තියෙන දෙවෙනි සමීකරණය? A ඝනය ධන B ඝනය සමානයි 12යි AB කියලා වුණ අපිට ලැබිලා තියෙන්නේ. වම් පැත්ත බලන්න. අපිට දැකලා පුරුදු ප්‍රකාශනයක්. A ඝනය ධන B ඝනය සමානයි 12යි AB. මේ තියෙන මොකද්ද? සාධක මතක් කරොත් ඝන දෙකක ඓක්‍යය. අන්න මට පුළුවන් මෙන්න මේක ඝන දෙකක ඓක්‍ය හැටියට සාධක හොයන්න. එතකොට මට එන්නේ මොකක්ද පුතේ? A ධන B වාරයක්. එතකොට මේ ඝනය තුන්වෙනි බලය අයින් කරා. A ධන B යට ගත්තා. ඊළඟට මේක දිහා බලලා පුරවමු මොකද්ද? මුල් පදයේ වර්ගය. ඊට පස්සේ පද දෙකේ ගුණිතයේ ලකුණු මාරු කළා ඍණ AB. ඊළඟට දෙවෙනි පදයේ වර්ගය B වර්ගය සමානයි 12යි AB කියලා අපිට එනවා. නේද? right. එතකොට අපිට ලැබෙනවා A ධන B වාරයක්. මෙන්න මේක මට මෙහෙම කරන්න පුළුවන්. A වර්ගය ළඟට මම B වර්ගය ගන්නවා. මේ ඍණ AB චුට්ටක් පැත්තකට දානවා. සමානයි 12යි AB. නේද? right. අයි මම ඔහොම සකස් කළේ. දැන් මට පේනවා මම සෙට් කරලා තියෙනවා මොකද්ද? ස්ටෑන්ඩ් බයි තියලා තියෙනවා A වර්ගය ධන B වර්ගය වෙනුවට 5යි AB ආදේශ කරන්න පුළුවන් කියන එක මෙන්න මේ පළවෙනි සමීකරණය. ඒ නිසා මෙන්න මෙතන A වර්ගය ධන B වර්ගය තියෙනවා. මම මෙතෙන්ට ආදේශ කරනවා 5යි AB. එහෙනම් A ධන B වාරයක් මොකද්ද? 5යි AB ඍණ AB සමානයි 12යි AB කියලා ඔන්න අපිට සමීකරණය ලැබෙනවා. මෙතන පොඩ්ඩක් සුළු කරමු. A ධන B වාරයක් 4යි AB සමානයි 12යි AB කියලා අපිට ඔන්න සමීකරණය තව දුරටත් සුළු වෙලා යනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මොකද්ද?
A සහ B කියලා කියන්නේ ශුන්‍ය නෙවෙයි ඈ. මේ හරියට A සහ B කියනවා කියන්නේ මොකද්ද? එතනින් ගම්‍ය වෙන්නේ A සහ B ශුන්‍ය වෙන්න බෑ. එහෙනම් අර්ථයක් නැති වෙනවා. ඒ නිසා මට පුළුවන් මෙන්න මේ සමීකරණයේ දෙපසම 4යි AB ගෙන් බෙදන්න නේ. මේකත් බෙදනවා 4යි AB ගෙන් 4යි AB ගෙන් මේ පැත්තත් බෙදනවා 4යි AB ගෙන්. අන්න එතකොට 4යි AB ට 4යි AB කැපිලා ගිහිල්ලා A ධන B ඉතුරු වෙනවා වම් පැත්තේ සමානයි. මෙතන 12ට 4 ඒවා 3යි. AB ට AB කැපිලා ගිහිල්ලා කීයද? A ධන B සමානයි 3යි කියලා අපිට A ගේ B ගේ එකතුව ලැබෙනවා. හරි? ඕන A ධන B ගේ අගය කොච්චරද කියලා අහන්නත් පුළුවන්. තවත් පොඩ්ඩක් ඉස්සරහට මම මේක දීලා තියෙන්නේ. එහෙනම් A ගේ B ගේ එකතුව කොච්චරද? 3යි කියලා අපිට ලැබෙනවා. right. දැන් මොකද කරන්නේ? ඔව් දැන් අපි මෙහෙම කරමු. මෙන්න මේ A ධන B මම වර්ග කරනවා. හරි? මම A ධන B මම මෙතන පොඩ්ඩක් ඉරක් ගහලා ගන්නම්. A ධන B 3යි නේ? A ධන B 3 හින්දා මට පුළුවන් A ධන B කියන ප්‍රකාශනයේ මේ සමීකරණේ දෙපැත්තම වර්ග කරන්න. ඒතකොට ලැබෙනවා මොකද්ද? A ධන B ගේ වර්ගය සමානයි 3 වර්ගය. පොඩ්ඩක් මේක ප්‍රසාරණය කරමු. එතකොට එනවා මොකද්ද? A වර්ගය ධන 2යි AB ධන B වර්ගය සමානයි 9යි කියලා එනවා. දැන් පුතේ ඔයගලන්ට පේනවා මෙතනත් A වර්ගය ධන B වර්ගය තියෙනවා. ළඟට ගමු. A වර්ගය ධන B වර්ගය ධන. ඒතර 2යි AB චුට්ටක් පැත්තකට දානවා. සමානයි 9යි කියලා එනවා. දැන් හොඳට බලන්න. මේ A වර්ගය ධන B වර්ගය වෙනකොට නැවතත් දාන්න පුළුවන් මොකද්ද? 5යි AB නේ. එහෙනම් මෙතෙන්ට දාන්න පුළුවන් 5යි AB ධන 2යි AB සමානයි 9යි. මේ දෙක සජාතීයයි සුළු වෙනවා කීයද? 7යි AB සමානයි 9යි. අන්න අපිට එනවා AB ගුණිතය. මේක යටට යනවා කොහාටද? 9 යටට යනවා 9 බෙදීම 7යි කියලා ඔන්න අපිට AB ගේ ගුණිතය ලැබෙනවා. දැක්කද? A ගේ B ගේ ඓක්‍ය හොයන්නත් පුළුවන්. A ගේ B ගේ ගුණිතය හොයන්නත් පුළුවන්. තවදුරටත් අපිට යන්න තියෙනවා. බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේක මම නම් කරන්නම් 1 2 3 ඈ මේක 4 ඈ මේ 4 මේක 4 වෙනි සමීකරණය. right. දැන් මම මෙහෙම වැඩක් කරනවා. මෙතන උත්තරයක් ගහලා ගමු නේ. හරි. මොකද්ද කරන්නේ? මම තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණයෙන් බෙදනවා. තුන්වෙනි සමීකරණය බෙදනවා හතරවෙනි සමීකරණයෙන්. එතකොට අපිට මොකක්ද එන්නේ? තුන්වෙනි සමීකරණයේ වම් පැත්ත තියෙනවා A ධන B බෙදීම AB නේ. මේකේ වම් පැත්ත AB සමානයි. මේකේ දකුණු පැත්ත 3 බෙදීම කවුද? 7න් 9 කියලා එනවා. දැන් මේක අපි දෙකට කඩමු. මේක අපිට පුළුවන් මේ හරය දෙකට කඩලා ලියන්න. A යට AB ධන B යට AB සමානයි. මෙන්න මේක පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් නේ. 3 බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා මේකේ පරස්පරය ලියන්න පුළුවන්. 9න් 7 7න් 9 9න් 7 බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන A ට A කැපිලා ගිහිල්ලා එකයට B එනවා ධන. මෙතන B ට B කැපිලා ගිහිල්ලා එකයට A සමානයි. මෙතන 3න් කැපෙනවා 3 වරක් 3යි. එතකොට 7 බෙදීම 3යි කියලා එනවා. මේ තියෙන්නේ මොකද්ද? ඉතින් හරි මම පද දෙක මාරු කරන්න. එකයට A ධන එකයට B සමානයි 3න් 7යි කියලා ඔන්න අපිට A ගේ B ගේ පරස්පරවල එකතුව හේවත් මේ දීලා තියෙන ප්‍රකාශනයගේ ලැබෙනවා. පොඩි උත්සාහයක් දරුවා නේද? ඝන දෙක ඓක්‍යාන්තරයේ සාධක ඕනි, වර්ග පූර්ණ වර්ග ප්‍රකාශන වල ප්‍රසාරණය ඕනි. නිසා ඒවා හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් පුරුදු වෙන්න. හරි? එහෙනම් මම නැවතත් ඉල්ලා සිටිනවා වීඩියෝ එක channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා comment කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් රසවත් ගැටලුවකින් හමු වෙමු.